ඉතින් මේ තියෙන්නේ මගේ PC එක. වීඩියෝ එකක් දාන්න බෑ කට්ටිය. ඉතින් ඒක නිසා අද වීඩියෝ එක මම යූස් කරන PC එක ගැන සම්පූර්ණ විස්තරයක් ඔයාලට මේ වීඩියෝ එකෙන් ගෙනල්ලා දිනවා. විශාල කරදරයක් වුණානේ මේක. වීඩියෝ එකක් දාදී හැමෝම ඉල්ලපු නිසා ඔන්න වීඩියෝ එකක් ගාලා අරගෙන ආවා. ඒ කියන්නේ මගේ PC එකට යූස් කරලා තියෙන පාර්ට්ස් මොනවාද? ඒ වගේම ඒ පාර්ට්ස් වලට කොච්චර මුදලක් ගියාද සහ මගේ PC එකෙන් කරන්න පුළුවන් බර වැඩ ගැනත් මේ වීඩියෝෙන් කතා කරනවා. What? Bro, what are you talking about, man? ඉතින් වීඩියෝ යන්න ඉස්සෙල්ලා අනිවාර්යයෙන්ම අපේ තවත් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification bell එක all press කරලා දැන්ම බලන්න වීඩියෝ like එකක්. දැන් යන් අද අපේ වීඩියෝ එකට. ඉතින් මේ PC එකේ ස්පෙක්ස් ගැන මුලින්ම කතා කරමු. මේ PC එකට මම යූස් කරලා තියෙන ප්‍රොසෙසර් එක තමයි i5 4th generation ප්‍රොසෙසර් එක. ඒ වගේම මේ PC එක RAM එක විදිහට 4GB RAM cards දෙකක් යූස් කරලා තියෙනවා. ඒතකොට RAM එක අපිට බලන්න පුළුවන් 8 විදිහට. ඊට පස්සේ 256 SSD එකක් එක්ක 1TB hard disk යූස් කරලා තිනවා. මේකට කිසිම graphic card එකක් නැහැ. පේන්නේ නැති ඔයගොල්ලන්ට power supply එක විදිහට 500 volt power supply එකක් තමයි යූස් කරලා තියෙන්නේ. ඉතින් මේ තියෙන hard එක. ඉතින් අපිට RGB lights මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉස්සරහ fan තුනක් set කරන්න පුළුවන්. ඒත් අර තනි light stripping ගහලා තියෙන්නේ. මේ කේසින් එක ගාලා golden fade ලගේ කේසින් එක. ඔයගොල්ලෝ දැකලා ඇති සමහර විට මේ කේසින් එක. ඉතින් මෙන්න මෙතන තමයි මගේ PC එකේ අවශ්‍ය parts ටික තියෙන්නේ. ඉතින් මම කිව්වා වගේම අපේ PC එකේ parts ටික ඕඩ එක තමයි තියෙන්නේ. කිසිම VGA card එකක් නැහැ. එන්දා VGA card එක මොකක්ද කියලා ආයෙත් අහන්න එපා. මේක ඇල්ල onboard graphics VGA card එකක් එන්නේ. මම ඉස්සරහට පෙන්නන්න මොකක්ද මගේ VGA එකේ මොනවද තියෙන performance ඒ වගේ හැමදේම මම පෙන්නන්න. ඉතින් මේන පාටේ තමයි අපේ PC එකට පස්සේ තියෙන මොනිටර් එක. මොනිටර් එක මොකක්ද කියලා බලමු. මොනිටර් එක Samsung brand එකේ තියෙන මොනිටර් එකක්. ඉතින් මේ මොනිටර් එක ඇවිල්ලා budget friendly මොනිටර් එකක්. ඇත්තටම මම දැක්කු මට හම්බුණු සුපිරි මොනිටර් එකක් තමයි මෙන්න මේක. ඉතින් මේකේ brand එක මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. අපිට බලා ගන්න පුළුවන් මේ S22e 450 කියන මොනිටර් එක තමයි මාගාව තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම මම කරන වැඩත් එක්ක මට හොඳට යූස්ෆුල් වෙනවා මේ මොනිටර් එක. අනික budget friendly නිසා ගොඩක් හොඳයි. ඉතින් මට අපිට මේක auto adjustment තියෙනවා සහ මේක ගොඩක් option අපිට බලා ගන්න පුළුවන්. අපි ඉස්සරහට බලමු මේ මොනිටර් එකෙන් මොකක්ද අපිට කරන්න පුළුවන් වෙන්නේ මොන වගේ මොනිටර් එකක්ද මේක කියලා. ඉතින් මේ මොනිටර් එක ගැන විස්තර කතා කරොත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා. ඉතින් මොනිටර් එක අපිට 60Hz මොනිටර් එකක් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඇත්තටම මේ මම දන්නේ නැහැ බට් ඒක අඩුද වැඩිද කියලා. නමුත් මම කරන වැඩත් එක්ක මට මේ මොනිටර් එක ඇත්තටම ගොඩක් යූස්ෆුල්. ගොඩක් වෙලාවට වීඩියෝ එඩිටින් කරද්දී මොනිටර් එක දිහා බලන් ඉඳි මට කිසිම ගැටලුවක් නැහැ. හොඳට මේ වැඩ ටික කරගන්න පුළුවන්. S2 දෙන්න නම් මම කිසිම ග්ලාසස් දෙයක් යූස් කරන්නේ නැහැ. ඉතින් ඇත්තටම බලද්දී මගේ වෙනකොට ගොඩක් හොඳ මොනිටර් එකක් තමයි අපේ S22e 450 කියන මොනිටර්. ඉතින් මේ මොනිටර් එකත් ගන්න ගොඩක් බජට් ෆ්‍රෙන්ඩ්ලි මොනිටර් එකක්. ඉතින් ඇත්තට මේක හොඳයි කියලා මම හිතනවා. ඇත්තට හොඳයි. What? ඉතින් ඇවිල්ලා මේක තමයි වෙලා පට්ටම පරණ හත්තම පරණ කිසිම දූවිල්ලක්වත් නැහැ. ඇත්තට දූවිලි කියන එක කිසිම දෙයක් නැහැ මේකේ. මේක තමයි මගේ කීබෝඩ් එක. මේක ඔබ දින ශබ්ද කියලා කියලා වැඩක් නැහැ. ඇත්තට මේක JEDEL brand එකේ කීබෝඩ් එක සහ මම යූස් කරන mouse එක වගේම මම යූස් කරන ස්පීකර්ස් දෙක හැම එකක්ම JEDEL brand එකෙන් තියෙන්නේ. මේ කීබෝඩ් එක ගැන කිව්වොත් මේ කීබෝඩ් එක ඇත්තටම කොම්බෝ පැක් එකක් විතර තමයි මම ගත්තේ. ඒ කියන්නේ mouse එකයි කීබෝඩ් එක තමයි කොම්බෝ පැක් එකක් විතර හම්බුනේ මට. හම්බුනේ කියන්නේ මම ගත්තේ. ඉතින් මේක ඇත්තටම කියනවනම් දැන් මම මේක ඉතින් වදගෙන කියනවනම් මම මේක ඇත්තටම වාග්යතින් කීපාරක් කරලා කියලා මට හිතා ගන්නත් බෑ. නිකම් මේ බයින ගහන්න දෙන්න එපා. මොනවද මම කරේ වැඩක්ද? ඇත්තටම කියනවනම් මේ මම හිතනවා මේ කීබෝඩ් එක මට ඇත්තටම මගේ බජට් එකටත් එක්ක යද්දි ගොඩක් good option එකක් තමයි මම අරන් තියෙන කියලා හිතනවා. අපි ඉස්සරහට අප්ඩේට් කරන්න හිතමු. මට පුළුවන් වුණොත් මම මේ කියන සවුන්ඩ් එක ගැන උරන්න පොඩි විස්තරයක් දෙන්න. පොඩි වීඩියෝ එකක් දාන්න. ඉතින් මේ තමයි මගේ ජාත්‍යන්තර mouse එක. මේ mouse එකත් මම කිව්වා වගේම කොම්බෝ පැක් එකට හම්බුනේ. සමහරක් කාලේ මේ mouse එක එදෙන්න නැතුවත් යනවා. ඇත්තටම මේ mouse එකටත් මම තියලා තියෙන පද ගැන කිව්වොත් මම මේකෙන් මාරම වැඩ ලොකු වැඩ කරලා තියෙනවා. කනවතෝ තෝ කනවා මරාගෙන කනද නැගන්නේ. මාරම ලොකු වැඩ කරලා තියෙන ඇත්තටම මම හිතනවා බජට් එකට ආයන් පාරක් කියන මාන තියෙන good option එකක්. මොකද මෙච්චර කාල මේක පාවිච්චි කරන එක ගැන මට මාරම සතුටුයි. ඊට පස්සේ තියෙන මගේ ස්පීකර්ස් දෙක. මේකෙන් මැත්තර මම කරන්න තියෙන වැඩ ගැන කිව්වොත් කලින් වගේම තමයි. මේක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. මේක ඇවිල්ලා මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මේක brand එක ඇවිල්ලා S527 කියන එහෙම නැත්නම් S527 කියන එක තමයි මේ විදිහට අපිට බලන්න ඕන. මේක සෙන්ටිමීටර් 100ක් දිග වයර් එකක් තියෙනවා. USB support කරනවා. unlimited sound කියලා ගහලා තියෙනවා. මේකත් ඇවිල්ලා JEDEL brand එකෙන් තමයි. මේ JEDEL brand එක ගත්තොත් ඇත්තටම මේ හොඳයි කියලා මම දන්නේ නැහැ. නමුත් මට නම් ඇත්තටම හොඳයි. මම පාවිච්චි කරන items ගැන කිව්වොත් ඇත්තටම මට ගොඩක් ඒක හොඳයි. එච්චර තමයි box එක බලා ගන්න පුළුවන් වෙන්නේ. box එක open කරාට වෙන මොකුත් නැහැ මේකේ. මේ පොඩි සද්දයක් නම් එනවා. ඒකසේ තිබ්බේ මොකක්ද කියලා අහන්න එපා. මේ ඒකසේ තිබ්බේ මුතු මාල පොටක් ගේ ලේ වඳිනවා. එන්නේ වගේ දෙයක් තමයි පේන්නේ. සුදු පාට මොකක්ද බෝ වෙන්නේ තිබ්බා.
ඉතින් ඊට පස්සේ මේ තමයි ස්පීකර්ස් දෙක මේ විදිහට තමයි බලා ගන්න පුළුවන්. මේකේ බෝල තියෙනවා බලා ගන්න පුළුවන්. ඒ වගේම මේක හොඳ ප්‍රීමියම් ක්වොලිටි එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. මේ අතරම මේක හොඳයි. මම සවුන්ඩ් එකක් ගද්දී සහ මම ගොඩක් මේකේ සද්දට සින්දු දානවා. ඇත්තටම හොඳ සවුන්ඩ් එකක් තියෙනවා. අපේ දැන් ඉඳලා පාරටත් මේකේ සවුන්ඩ් එක හැරලා කියලා මම හිතනවා. හැරෙනවා මටත් ඒක තියෙනවා. මේක තමයි බලා ගන්න පුළුවන් ඉන්නේ. ජෙනරේට් කරලා සඳහන් කරලා තියෙනවා මෙන්න මෙතනින් උඩට බලා ගන්න පුළුවන්. ඒ වගේම බෝල ලොකුවට ලයිට් පත් වෙනවා. මේකේ ලයිට් කැපිට චේන්ජ් කරගන්න මේ කියක් නෑ. මෙච්චර තමයි තියෙන්නේ. ඊට පස්සේ ඉතින් PC එක ගැන ආයෙත් කතා කරලා බලා ගන්න පුළුවන්. මෙතන අපිට PC එකේ කලර්ස් චේන්ජ් කරගන්න මේ හැකියාවක් තියෙනවා. මේක දැන් කතා කරොත් මෙතන අපිට බටන් එකක් දාලා බලා ගන්න පුළුවන් RGB කලර්ස් චේන්ජ් කරන්න. මේක ඇත්තටම ගොඩක් කලර්ස් තියෙනවා. මේ එක පාට තියෙනවා. කහ පාට, දම් පාට, රතු පාට, කොළ පාට, නිල් පාට. මේ හැමදේම තියෙනවා මේකේ. ලේදුනි පාට හතින්ම මම හිතනවා තියෙනවා ඇති කියලා. මම ගොඩක් ආසයි මේක ඇවිල්ලා මේ දම් පාටයකට. දම් පාට වලට මම ආස නැහැ. සාමාන්‍යයෙන් එන්න නිල් පාට. ඔන්න ඕක තමයි මම ගොඩක් ආස. හැබැයි මම නමුත් ඒක දාලා තියන්නේ නැහැ. ගොඩක් මම thumbnails එක glow effect එකම use කරලා මම මේකට ආසයි. රතු පාට එකත් එහෙම ගොඩක් හොඳයි. සහ මේක හොඳ කලර් එකක් තියෙනවා බලා ගන්න පුළුවන්. සහ මේ මෙතන එළියක් පේන්නේ මොකක්ද කියලා අහන්න එපා. ඒක ඇවිල්ලා flood light එක වගේ. flood light එක කියන්නේ ස්ටුඩියෝ එක අප්ඩේට් කරලා වීඩියෝ එක බලවන උන්වා දන්න මොකක්ද ඒ කියලා. ඉතින් මේ දෙක තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේ දිනේ මම මගේ properties PC this PC එක right click කරලා ගන්න properties ටික. ඉතින් මේක බලන්න පුළුවන් i5 4th generation එකක් ඒ වගේම 8GB RAM එකක් එක්ක අපේ Intel graphics 4600 එක තමයි වෙලා තියෙන්නේ. ඒ වගේම 256 SSD එකක් එක්ක තමයි මේ අපේ මේ PC එක බිල්ඩ් කරලා පස්සේ තමයි මම hard disk අප්ඩේට් කරගත්තේ. ඉතින් පේනවා මේ විදිහට 8GB RAM එකක් තියෙනවා. ඒ පස්සේ i5 4th generation කියලා තියෙනවා. ඒ වගේම graphic card විතර MB 113ක එකක් තියෙනවා. storage එක 1TB බලා ගන්න පුළුවන්. මේ storage එක කියන්නේ මගේ 1TB card එක. මේ device name එක හැමදේම තියෙනවා බලා ගන්න පුළුවන්. මෙන්න විදිහට මගේ PC එකේ specs බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ ඉතින් අපි graphic properties වලට ආවම ඉතින් තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. අපිට මේකේ resolution එක ඒ වගේම අපිට මේක refresh rate එක මේ හැමදාම ගැන බලා ගන්න පුළුවන් මෙතනින්. මම කලින් කිව්වා වගේ 16Hz refresh rate තමයි මේක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම අපිට මේකේ brightness එකත් adjust කරගැනීමේ හැකියාවක් තියෙනවා. contrast එක, grammar එක මේ හැමදාම adjust කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මෙතන වැඩි කරාම බලා ගන්නවත් පුළුවන්. අපිට මෙන්න විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඇත්තටම මම සාමාන්‍ය මට්ටමේ තමයි තියලා තියෙන්නේ. මේක ඇත්තටම මට හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඔයාලගේ PC එකත් මම හිතනවා මේ මැති කියලා සහ මේ හොඳ කලර්ස් බලා ගන්න පුළුවන්. මම මේකට යූස් කරලා තියෙන wallpaper එකත් එක්ක ඔයගොල්ලන්ට කලර්ස් බලා ගන්න මේ කියාවක් ඇති. ඉතින් ඊළඟට කතා කරොත් මම PC එක කරන බර වැඩ ගැන කතා කරනවා කියලා මම වීඩියෝ එක මැදදී කිව්වා. ඉතින් මම කරන වීඩියෝ එඩිටින් ඒ වගේම මම ගේම්ස් ප්ලේ කරනවා. මම මොනවද ගේම්ස් ප්ලේ කරන්න කියලාත් කියන්න. ඇත්තටම මේ වීඩියෝ එඩිටින් එකේ තමයි Premiere Pro තමයි මේක යූස් කරන්නේ. Premiere Pro ගොඩක් ඕපන් කරන් ඉද්දි PC එක ඇත්තටම ටිකක් පත්තන ප්‍රශ්නයක් තියෙනවා. graphic card නැති නිසා. නමුත් මට මේක ඇත්තටම useful. ඕගොල්ලන්ට කොහොමද කියලා මම දන්නේ නැහැ. නමුත් මට මේක ඇත්තටම useful. ඉතින් ඇත්තටම ඊළඟට අපි කතා කරන්නේ ගේම් ප්ලේ ගැන. ඇත්තටම මම දැන් GTV තමයි ප්ලේ කරන්නේ. පේනවා ඇති මම මේක full screen දාලා FPS එකක් යනවා. මම ඒක ගැන කලින් වීඩියෝ එකක් කරා. මම මේ ගැන ගේම්ස් ගැන වැඩි දන්නේ නැති නිසා මම දන්නේ නැහැ නමුත් ඔයගොල්ලෝ දාන්න මේ විදිහට ප්ලේ කරගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි කියලා මම හිතනවා. ඉතින් ඔයගොල්ලෝ ගේම් ප්ලේ එකක් බලන්න. ඉතින් අපි බලමු ගේම් ප්ලේ එක උනාට පස්සේ අපේ PC එකේ මොන වගේ තියෙන සහ ඔයගොල්ලෝ ගේම් ප්ලේ එක බලන්න මොන වගේ ලැග් එකක් යනවාද කියලා. I wanna be the greatest. Everybody on the fake shit. I look around and feel like everybody is the fakest. I make this every day and I'm impatient, hoping one day I blow up from the basement. Statement, the top is so vacant. I don't hear shit that I think is amazing. Waiting for my day when I'm playing sold out shows for 1,000 faces. Hey, give me that crown, get in my way and to be put down. It ain't your place, no, this my town. If I want. ඉතින් මේ PC එක ගැන කතා කරාම prices ගැන කතා කරොත් මේ PC එක මට සම්පූර්ණයෙන්ම headset දෙකට හැම දෙයකට එක්කම මට මේ PC එකට ගියා රුපියල් 55000ක් විතර. එතන PC එකට විතර 45 headset දෙක පස්සේ වටියක් අප්ඩේට් කරලා ගත්තා තමයි මේ price එක ආවේ. දැන් නම් මේ price එක ගොඩක් down ගිහිල්ලත් ඇති, සමහර විට up වෙලත් ඇති. ඔයාලා මේ වීඩියෝ එක බලන්න ටික දවසකට පස්සේ නම් මට කියන්න දන්නේ නැහැ. search කරලා බලන්න මේ specs එක මොන වගේ price එකක්ද යන්නේ. එතන දැන් මොන වගේ price ද මේ අපි specs වල up වෙලා තියෙන්නේ කියලා. ඔයාලා දන්නවනේ පළවෙනි comment එකක් දාන්න. ඉතින් මෙතන අපි specs ටික බලා ගන්න පුළුවන්. වීඩියෝ එක ගන්න වීඩියෝ like කරලා ඔයාලා අපේ channel subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. ඔන්න ඉතින් game එක දැනටවත් භාගයක් හදලා ඉවරයි. මම වීඩියෝ එකක් දාන්න රෙකෝඩ් කරා. නමුත් මට ඒක එඩිට් කරගන්න ටිකක් අමාරු වුණ නිසායි ඒකට මේක දාන්නේ. අපි නම් තවත් අලුත් වීඩියෝ එකක් ගමු නම් ඔයාලා හැමෝටම ජය වේවා.